ඉතින් කොහොමද යාළුවනේ? ඔන්න ඉතින් අලුත් වීඩියෝ එකක් අරගෙන සුපුරුදු විදියට මම ආවා. ඔන්න ඉතින් අපි අද කතා කරන්නේ ලෝකේ කුඩාම රටක් වන බහරින් ගැන. බහරින් වලත් ඒකේ ඕනම කෙනෙක්ට ඇවිල්ලා ගමන් කරන්න පුළුවන් හොඳම සේවාව ගැන. ඒක තමයි මේ බහරින් වල තියෙන බස් සේවාව. ඉතින් ඕගොල්ලෝ හිතනවා ඇති මේ පොඩි දුපතක් කිව්වහම එච්චර ලොකු ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එකක් තියෙනවද කියලා. ඇත්තටම අපේ රටත් එක්ක බලද්දි නම් ගොඩක් හොඳ ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එකක් තියෙනවා. මෙහි ඇවිල්ලා මේ වැඩ කරන අයට ඒක ගොඩාක් පහසුවක්. ඉතින් මේ බස් පෙනුමෙන් රතු පාටයි. ඒ බස් වල Wi-Fi, AC, හොඳ comfortable seats, ඒ ඔක්කොම පහසුකම් තියෙනවා. හරි, අපි දැන් ටිකක් ආපහු හැරලා බලමු මේ සුපිරි බස් සිස්ටම් එක බහරින් වලට කොහොමද ආවේ කියලා. අද බහරින් වල තියෙන මේ ඕගනයිස් බස් සිස්ටම් එක ආරම්භුනේ 2015 අවුරුද්දේ. බහරින් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් කම්පැනි කියන සමාගමට තමයි මේක අයිති වන්නේ. මේ සමාගමට බැකින් දීලා තියෙන්නේ ට්‍රාන්ස්ලේව් කියන ලෝකයේ ඉතා ප්‍රසිද්ධ ට්‍රාන්ස්පෝර්ට් ගෲප් එක. මොනවා වුණත් මේ බස් සේවාව පටන් ගන්න කලින් මේ ගමන් කරන්න නම් ගොඩාක් අමාරු වෙලා තියෙනවා. ඒ ගැන විස්තර හොයලා බැලුවා මට දැනගන්න පුළුවන් වුණේ ඒ දවස්වල හුඟක් අය බයිසිකල් එතකොට යන්නට බැරි තැන් වලින් බෝට්ටු වලින් ඒ පොහන පාසුකම් මේ රටට සපයලා දීලා තියෙනවා. හැබැයි අද වෙනකොට බහරින් වලට ඇවිල්ලින ඕන කෙනෙක්ට බස් සේවාව මගින් මුළු රටේම ඕන තැනකට යන්න පුළුවන්. shopping mall, hotel, government office මේ හැම තැනකටම වගේ බස් එකෙන් යන්න පුළුවන් විදියට ඒක දියුණු කරලා තියෙනවා. ඇත්තටම කියන්න ඕනේ මනාමා, මුහරක්, රිෆා, ස්වීට් මෝල්, අම්මුවාජ් අයිලන්ඩ් වගේ තැන්වලට බස් එකෙන් එක පැයකට වඩා අඩුම කාලෙකින් යන්න පුළුවන්. එතකොට අද වෙනකොට එයාපෝට් එක්ස්ප්‍රස් බස් එකක් තියෙනවා. රවුට් A1 කියලා බහරින් ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ ඉඳලා මනාම සිටි සෙන්ටර් එකට, සීෆ් මෝල් එකට, සිටි සෙන්ටර් බහරින් එකට, දනා මෝල් වගේ තැන්වලට එක්ස්ප්‍රස් සර්විස් එකක්ම දාලා තියෙනවා. එතකොට ඒ වගේම යුනිවර්සිටි වලට යන අයට, ස්කූල් වලට යන අයට, ඔෆිස් වලට යන්නත් එක්ස්ප්‍රස් සර්විස් ප්ලෑන් එකක් තියෙනවා. නියමයි නේද? ඉතින් අලුතෙන් ආපු කෙනෙක් එළියට යනකොට අමතක කරන්න එපා මේ බස් මාර්ග මැප් එකේ ෆොටෝ එකක් හරි බහරින් බස් ඇප් එකේ මේ විස්තර බලා ගන්න. බස් හැම එකටම කූල් AC සිස්ටම් එකක් තියෙනවා. සීතල බ්‍රීස් එකක් ස්පෙෂලි බහරින් වල උණුසුම් කාලගුණේ ගමන් කරනකොට ඇත්තටම මේක නම් පුදුම සමීපයක් තියෙන්නේ. තව තියෙනවා ෆ්‍රී Wi-Fi. ඔයාලට මොබයිල් එකේ YouTube බලන්න, WhatsApp use කරන්න, Messenger එකේ chat කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඔගොල්ලෝ හිතනවා ඇති මෙච්චර පහසුකම් දෙනකොට මේ බස් ගාස්තු ගොඩක් අධිකද කියලා. මම කියන්න. පෙනුමෙන් නම් මේක ATM මැෂින් එකක් වගේ. ඉස්සරහා වයිට් පසුබිම උඩින් කාඩ් එක තිබ්බාම අපිට සවුන්ඩ් එකක් එනවා. ඊට පස්සේ ඉදිරිපස්ස තියෙන කවුළුවේ මුදල් ඇතුළත් කරන්න විතරයි තියෙන්නේ. ඔන්න නැත්තම් ඩ්‍රයිවර් මහත්තයාට දුන්නාමත් එයා රීචාර්ජ් කරලා දෙනවා. එතකොට පිල් 100ක් ගෙවන්නේ අපි සාමාන්‍යයෙන් එක දවසකට. එක දවසකට වැඩි වාර ගාණක් යන්න පුළුවන්. දවසට චාර්ජ් වෙන්නේ පිල් 700යි. එතකොට සතියකට රීචාර්ජ් කරනවා නම් ඩිනාර් 3යි. මාසෙකට රීචාර්ජ් කරනවා නම් ඩිනාර් 12යි. ඉතින් මේ ගෝ කාඩ් එක අපිට මනාමා, මොහරක්, ඊස ටවුන් ප්‍රධාන බස් නැවතුම් වලින් ගන්න පුළුවන්. ඒ වගේම අලුතෙන් කාඩ් එකක් ගන්නකොට ෆිල්ස් 500ක් ලංකා සල්ලි රුපියල් 500ක් වගේ ගාණක් ගෙවන්න ඕනේ. එතකොට කාඩ් එක හදිස්සි හරි පළුදු වීමක් සිද්ධ වුණොත් ඒ විදිහටම අපිට කාඩ් එක දීලා ඒකේ බැලන්ස් එක අලුත් කාඩ් එකට මාරු කරගෙන ෆිල්ස් 500ක් ගෙවලා අලුත් කාඩ් එකක් ගන්නත් පුළුවන්. මං හිතනවා මගේ මේ කෙටි වීඩියෝ එක ඔයගලන්ට යම් කිසි විදිහකට උපකාරී වෙන්න ඇති කියලා. ඒ වගේම මීට අමතර දෙයක් ඔයගලන්ට දැනගන්න ඕනේ නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයගලන්ට ඒ ගැටලුව ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ ඇඩ් කරනවා වගේම අපේ channel එක සබ් කරලා නැත්නම් subscribe කරන්නත්, වීඩියෝස් වලට like, share කරන්නත් අමතක කරන්න එපා.